විශේෂයෙන්ම අපි අවුරුදු 27කට පස්සේ තමයි ලංකාවේ ජාතික ඛනිජ ප්‍රතිපත්තිය යාවත්කාලින කරලා පහුගිය දවසේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම අපේ රටේ ඛනිජ සම්පත් වල මූලික ගැටලුවක් හැටියට තිබුණේ දිගටම ස්වභාව ධර්මයෙන් අපට ලැබුණත් මේ ඛනිජ සම්පත් නිසි ආකාරයෙන් පහුගිය දශක ගණනාවක් තිස්සේ රටේ ජාතික ආර්ථිකයේ වර්ධනයේට අපනයන ආදායම් වැඩි කරන්න යොදා නොගැනීම පිළිබඳව. මොකද අපේ ඛනිජ සම්පත් සියල්ලම වගේ අපනයන වෙළඳපොළට ගිහිලා තියෙන්නේ අමුද්‍රව්‍ය හැටියට. අපේ රටේ භූවිද්‍යාත්මික පිහිටීම අනුව ගත්තොත් අපට ස්වභාව ධර්මයෙන්ම අවුරුදු දහස් ගාණක් තිස්සේ එකතු වෙච්ච ඛනිජ සම්පත් තියෙනවා. අපේ නැගෙනහිර වෙරළ තීරය, ඒ වගේම මන්නාරම් පැත්ත, දකුණු මුහුදු තීරය, මේ මුහුදේ නොවන ගොඩබිම සීමාවෙත් මීටර් 300ක විතර සීමාවෙ ඉඳලා විශාල ඛනිජ සම්පත් තියෙනවා. රට ඇතුළෙත් එහෙමයි. කහටගහ ග්‍රැෆයිට්, එප්පාවල ෆොස්ෆේට් මේ ආදි වශයෙන් තියෙනවා. මේ සියල්ලේගේ මේ මූලික ගැටලුවක් තිබුණ දේ තමයි දශක ගණනාවක් තිස්සේ යාවත්කාලීන නොවිච්ච ප්‍රතිපත්ති තත්ත්වයන් නිසා හුඟක් වෙලාවට ගවේෂණ බලපත්‍ර වලට විතරක් මේ ඛනිජ සම්පත් සීමා වෙලා තිබුණා. ඒ පෞද්ගලික අංශයේ ගවේෂණ බලපත්‍ර ලබා ගත්තම ඒ අය කරන්නේ ඒවා ගවේෂණ ක්‍රියාවලියෙන් එහාට ගිහිල්ලා අගයකතු කිරීම, සකස් කිරීම, කැණීම් කටයුතු වලට යන්නේ නැතුව ගවේෂණ බලපත්‍ර පාවිච්චි කරලා කොටස් වෙළඳපොලේ ඔවුන් රජය සමග ඒකාබද්ධ ගනුදෙනු කරන බව පෙන්වමින් තමන්ගේ කොටස් මිල වැඩි කරගත්තා. එහෙම නැත්නම් මේ ගවේෂණ වලින් අඳුරගත්ත ප්‍රදේශ ඔවුන් අත්පත් කරගෙන ඉදිරි කාලයේදී මිල වැඩි කර ගැනීම සඳහා ඒවා පවත්වාගෙන යාම. ඇත්තටම රජයේ සමහර ඉඩම් පවා විවිධ ව්‍යාපෘති වල මුවාවෙන් පෞද්ගලික අංශය ඒ වගේ ලබාගෙනත් තියෙනවා. ඒ නිසා තමයි අපි දැන් මේ අලුත් ප්‍රතිපත්තිය තුල මූලික අවධානය යොමු කරලා තියෙන්නේ ගවේෂණය, කැණීම් කිරීම, සකස් කිරීම, අගයකතු කිරීම කියන මේ ක්‍රියාවලියම නියාමනය කරන්න. ඒ සඳහා පරිසර අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන සියල්ලම මේ කටයුතු සිදු කරනවා. විශේෂයෙන්ම භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය තමයි මෙහි මූලික කටයුත්ත කරන්නේ. මේ නව ප්‍රතිපත්තියට අනුව ගවේෂණ කටයුතු සියල්ලම අපි මින් ඉදිරියට කරලා දෙන්නේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය හරහා. යම්කිසි ආයතනයකට, යම්කිසි පුජ්‍යලයකට, ව්‍යාපාරයකට අපේ ඛනිජ සම්පත් වල ගවේෂණ කිරීමේ කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ කටයුතු කරන්න භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය හරහා තමයි කරන්නේ. මීට කලින් සිද්ධ වුණේ භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය වෙනත් ආයතන වලින් ඇවිල්ලා අවසර අරගෙන ඇවිල්ලා බලපත්‍රය ලබා දීම තමයි. නමුත් බලපත්‍ර ලබා දීමෙන් එහාට ගිහිල්ලා අපි දැන් මේ නව ප්‍රතිපත්තිය යටතේ ගවේෂණ කිරීමේ ක්‍රියාවලියම භූවිද්‍යා පතල් කැණීම් කාර්යාංශය බාර ගන්නෝ රජයේ නියාමන ආයතන හැටියට. ඊළඟට එම ගවේෂණ වලින් ලබා ගන්න ප්‍රතිඵලය අපි ගැසට් කරනවා. ගැසට් කරලා විවෘත විදියට EY කෝල් කරලා ආයෝජන කැඳවලා ඒ ආයෝජන වලට ලබා දෙනවා. ඒ ආයෝජන හරහා විනිවිදභාවයෙන් ඒවා ලබා ගන්න පාර්ශවයන්ට පුළුවන් කැණීම් කටයුතු ඒ වගේම අගයකතු කිරීම දක්වා ගෙනියන්න. ඒ නිසා අපේ මේ නව ප්‍රතිපත්තියේ මූලිකම අරමුණ තමයි අපේ රටේ ඛනිජ සම්පත් මින් ඉදිරියට අගයකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය හැටියට රටින් බැහැර කිරීම නවත්තන එක. මෙය දැන් කැබිනට් මණ්ඩලය අනුමත කළ අවසానයි. ඒ වගේම පාර්ලිමේන්තුව ඉදිරිපත් කළා තියෙනවා. ඒ නිසා මේ ජූනි මාසේ 11 වෙනිදා ඉඳලා නව ඛනිජ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙනවා.